ආයි ඕගොල්ලන්ට පොඩි කාලේ ඉස්කෝලේදී ඉගෙනුවේ ඔක්සිජන් වැඩිපුරම නිපදවන්නේ ෂාප් වලින් කියලා නේද? ඒ අදහස අද ඉඳන් වෙනස් කරගමු එහෙනම්. ඕකේ. පෘථිවියේ වැඩිපුරම ඔක්සිජන් ලැබෙන්නේ ගස් වලින් නෙමෙයි සාගරේ. වනාන්තර සහ වැසි වනාන්තර බොහෝ විට පෘථිවියේ පෙනහළු ලෙස හඳුන්වනු ලබන නමුත් අපි හුස්ම ගන්න ඔක්සිජන් වල ප්‍රධාන ප්‍රභවය නෙමෙයි. සමහර ඇස්තමේන්තු වලට අනුව ඒවා ගෝලීය ඔක්සිජන් සැපයීමෙන් 28ක් පමණ විතරයි වෙන්නේ. සැබෑ නිර්මාණකරුවන් වෙන්නේ ෆයිටෝප්ලැන්ක්ටන්. ඒවා සාගරයේ මතුපිට අසල පාවෙන සහ ගොඩබිමේ ශාකමයෙන් ප්‍රභාස්වංශ්ලේෂණය කරන ඔක්සිජන් නිපදවීමට හිරුවෙලිය භාවිතා කරන කුඩා ප්ලවයාංග. මෙම කුඩා සාගර ජීවීන් පෘථිවියේ ඔක්සිජන් වලින් අවම වශයෙන් 50%ක් ජනනය කරන අතර එමගින් සාගරයේ පෘථිවියේ ශෝෂණයේ සැබෑ බලාගාරයක් බවට පත් කරනවා. ඉතින් අද අපි හුස්ම ගන්න ඔක්සිජන් වලින් වැඩි ප්‍රමාණයක් සාගරයෙන් පැමිණෙන බව සැලකිල්ලට ගැනීම ඉතා වැදගත්.